තුන ලියන්න කලින් මම නැවත වතාවක් පැහැදිලි කරනවා අහගන්න ඕනේ. හරි. මම ඉස්සල්ලාම කියනවා සප්තකයක් කියන්නේ මොකද්ද? කලින් කියලා දුන්නා පුතා උත්තර දුන්නා නේ. මොකද්ද සප්තකයක් කියන්නේ? මතක් කරන්න බලන්න. ස්වර හතයි මොන ස්වර හතද? සා ස්වරයේ ඉඳලා නී ස්වරය දක්වා තියෙන ස්වර හත අපි හඳුන්වනවා මොකක් කියලාද? සප්තකයක් කියලා. පැහැදිලිද? එවැනි සප්තක ප්‍රධාන වශයෙන් කොටස් කීයක් තියෙනවා කිව්වද? 3ක් තියෙනවා කියලා කිව්වා. මොනවාද මේ සප්තක තුන පිළිවෙලට ගත්තොත්? මන්ද්‍ර සප්තකය, මධ්‍ය සප්තකය සහ උච්ච සප්තකය. හරි. මොකද්ද මේ මධ්‍ය සප්තකය කියන්නේ? නවයේම තියෙනවා කියව තේරුමනේ. මධ්‍ය සප්තකය. හඬ මොනවා වෙනවා කිව්වද පුතේ? හඬ මධ්‍යස්ථයිනේ. මධ්‍යස්ථයි කියන්නේ සාමාන්‍ය හඬකින් ගායනය වාදනය කරන සප්තකය තමයි මධ්‍ය සප්තකය. පැහැදිලිද? හඬ සාමාන්‍ය අපි මේ කතා කරන හඬ වගේ සාමාන්‍ය හඬක් තමයි තියෙන්නේ. සාරේගාම අපාදානි. පැහැදිලි නේද? එතකොට මන්ද්‍රයි කියවේ මොකද්ද? මේ මධ්‍ය සප්තකයට වඩා හඬ කොච්චරක් අඩු වෙනවා කිව්වද? දෙගුණයක්ම අඩුයි කිව්වා. දැන් මේ මධ්‍ය සප්තකේ අපි සොරලියද්දි මොකද කරනවා කිව්වේ? හඬ සාමාන්‍ය හින්දා සොරලියද්දිනුත් අපි සාමාන්‍ය විදිහටම ලියනවා. මන්ද්‍ර සප්තකයේ හඬ පහළ හින්දා කොච්චරක් පහළයිද පුතේ? දෙගුණයක් නේ. මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් පහළයි. ඒක නිසා අපි කොහොමද ලියන්නේ මේක ලියද්දි අඳුරගන්න? හඬ පහළ නිසා තිතත් කොහෙන්ද වැටෙන්න ඕනේ? පහළින් වැටෙන්න ඕනේ. දැන් අපි ඕක උත්තරයකට ලියනකොට කොහොමද ලියවෙන්න ඕනේ? මන්ද්‍ර සප්තකයේ බලමු අපි. මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් අඩුවෙන් ගායනයේ වාදනය වන සප්තකයයි. ඒක තමයි මන්ද්‍ර සප්තකය. මෙම සප්තකයෙහි ස්වර ලියා දැක්වීමේදී එම ස්වර හඳුනා ගැනීම සඳහා ස්වරයට යටින් කුඩා තිතක් තබනු ලබයි. ඕක තමයි පිළිතුර. ඊට පස්සේ අපි උදාහරණ කියලා දාලා මෙන්න මේ ස්වර හද ලියලා යටින් තිතක් තියලා පෙන්නනවා. පැහැදිලිද? එතකොට අර පිළිතුර සම්පූර්ණ වෙනවා. ලකුණු කපන්න බෑ. පැහැදිලි නේද? මොකද්ද උච්ච සප්තකය කිව්වේ? මධ්‍ය සප්තකයට වඩා හඬ මොකද වෙන්නේ? අන්න හරි වැඩි වෙන. කොච්චරද වැඩි වෙන්නේ? දෙගුණයක්. මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් වැඩියෙන් ගායනය වාදනය කරන සප්තකය තමයි උච්ච සප්තකය. උච්ච සප්තකයට තව නමක් කිව්ව මොකද්ද? තාර සප්තකය. බහුවර්ණ ප්‍රශ්නක එන්න පුළුවන්. තාර සප්තකය නමින් හඳුන්වන්නේ කුමන සප්තකයද? එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද? මොන සප්තකයද? උච්ච සප්තකය කියලා. හරි. එතකොට පුතේ උච්ච සප්තකයේ හඬ ඉහළයිනේ නේ. මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් ඉහළයි. ඒකින්ද මේ ස්වර ලියද්දී ඒ වඳුර ගන්න මොකද කරන්නේ අපි? තිත තියන්නේ කොහෙන්ද? ඉහළින් තිතක් තියලා පෙන්නනවා. හරි නේද? හරි. දානවා අපි මාතෘකාව මන්ද්‍ර සප්තකය. මන්ද්‍ර සප්තකය.